මේ දවස්වල ගිනි කාස්ට් එක අවුවේ රවුම් ගහලා එන ඔයාලට රසම රස බීමක් කරන් ආවා. මේ තමයි රසම රස ෆලුඩා. මේ ෆලුඩා එක හදන්න රෝස් සිරප් ඕනෙත් නැහැ. ෆලුඩා මික්ස් ඕනෙත් නැහැ. ජෙලි ඕනෙම නැහැ. හොස්ටල් වල ඉන්න අයට නම් මේක ගොඩක් වැදගත් වේවි. එහෙනම් එන්නකෝ අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මුලින්ම ෆලුඩා එක හදන්න සුදුසු වීදුරුවක් ගන්න. මේ වීදුරුවත් ෆ්‍රිජ් එකේ තියලා කූල් කරලා තමයි අරගන්න ඕන. ඊළඟට ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ෆ්‍රෙෂ් මිල්ක් හරි පිටිකිරි හරි දිය කරලා අරගන්න පුළුවන්. මංගාවද ෆ්‍රෙෂ් මිල්ක් තිබුණ නිසා එකතු කරගන්න. ඔයා පිටි දිය කරලා හදා ගන්නවා නම් ගොඩක් කුකුවට තමයි මේක හදා ගන්න ඕනේ. විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයා ෆ්‍රෙෂ් මිල්ක් ගත්තත් පිටිකිරි ගත්තත් හොඳින් කූල් කරලා තමයි අරගන්න ඕනේ. ඊළඟට මෙන්න මේ විදිහට කිරි ටික එකතු කරගන්න. වීදුරුව පිරෙන්නම කිරි එකතු කරගන්න එපා. ටිකක් අඩුවට තමයි අපි කිරි එකතු කරගන්න ඕනේ. දැන් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට සීනි එකතු කරගන්න. ඔයාට පුළුවන් නම් කූල් කරන්න කලින් සීනිත් එකතු කරගෙනම කූල් කරගන්න. මොකද කූල් ගතිය තියෙද්දි සීනි ටිකක් තිය කරගන්න අමාරු නිසා. දැන් තමයි මම අවශ්‍යම දේ එකතු කරගන්න යන්නේ. මෙන්න ආලාදනාවක් නැතිව මොකෝ මේකත් මම මේකට එකතු කරගත්ත මැජික් ෆලුඩා අයිස්ක්‍රීම් එකක්. ඉතින් තියෙන්නේ කිරි එකත් එක්ක හොඳින් මික්ස් කරගන්න එක. සුදු කිරි එකක් වුණත් මේ අයිස්ක්‍රීම් එකේ පාට කිරි එකට එකතු වෙනවා. ඔයාට පාට මදි වගේ හිතනවා නම් ෆෘට් කලරින් ටිකක් එකතු කරගන්න පුළුවන්. ඊළඟට මම එකතු කරගන්නවා බෙසිල්ලට. වතුර හොඳින් පෙඟෙන්න තියලා සෝදලා තමයි අපි මේවා එකතු කරගන්න ඕනේ. උෂ්ණ ගතිය නැති කරලා ඇඟ නිවන හොඳ ඖෂධයක් මේක. මේ අයිස්ක්‍රීම් එක තියවෙද්දී හොඳ උක්කුවට මේ කිරි එක බොන්න පුළුවන්. ඔරිජිනල් ෆලුඩා එක තරම්ම රසයි මේක. වගේම හදා ගන්නත් හරිම ලේසි. බජට් එකටත් හරි පහසුයි. අයිස්ක්‍රීම් එක නිකම්ම කනවට වැඩිය මේ විදිහට බීලත් බලන්න. ඔයා කැමති තව ෆ්ලේවර්ස් තියෙනවා නම් මේ විදිහට try කරලා බලන්න. මේ තියෙන්නේ අපේ වැඩි කිර නැති ලේසියෙන්ම හදාගත්ත ෆලුඩා එක. එහෙනම් ඔයත් අනිවාර්යෙන් රස බලන්න. අතට ගිහින් එන්නම් තවත් අලුත් වීඩියෝ එකක් අරන් එන්න. ඔබට සුබ දවසක්. Like and subscribe.